නැතුණා මේ මාර්ගේ ගාන ඒ එහෙම තමයි ඉතින් තියෙන්නේ. එහෙමද? ඔව් එහෙම කියන්නේ කොහොමවත් යන්නේ නැහැ. කියනවනම් අපිටම කියලා යන්නේ. මම යන්නේ අපි දැනුවත් කරන්නේ නැහැ එහෙම. නෑ ළමයි ගිහිල්ලා තියෙනවා ඒ උනාට මොනවා වුණත් මට නම් හිතෙන්නේ නම් පොඩ්ඩක් හරි දුර දිග ගිහිල්ලා තියෙන්නේ. මම ආකාශගෙම පොඩ හරියට ආලා ඇන්දරේ මොකක් කියන්නම්කෝ. නෑ ඔයා නෙවෙයි කවුරු ඇහුවත් කියන්නේ නෑ ළමයි. ඇයි දන්නවද? මෙයා මොන දේ වුණත් මාත් එක්ක කියන හැම දෙයක්ම. හරිද? මාත් එක්ක ඕක විතරයි ළමයෝ කිව්වේ නැත්තේ. ඇන්දර කියන්නේ නැති අපිට කියයි නේද? ඒක තමයි පුතේ. මම කල්පනා කරේ මොකද්ද කරන්න කියලා. අනේ මන්ද අප්පා. බලමු මම එළියටවත් ආකාශ ගහලා කියන්න නිකන් ඔය ගන්දාන විදියට මම නිකන් මං අහන විදියටවත් අහලා බලන්න. ඒක තමයි කවිසරේම කිව්වේ නැද්ද මොකවා? කවිසරේ මැව්වට උන්ට කියලාත් නෑ පුතේ. ඒකනේ. ඒක තමයි අප්පා. නෑ වෙන එකක් මොකක් හරි එකක් තියෙනවනම් අපිට දැනගන්නවත් පුළුවන් මේ අපි දන්නවනේ එහෙනම් මොනවා හරි. මෙයා කියනවා ඒ උනාට හට කියනවා නිකම්ම කියනවා කරේ නේද? ඔව්. අරකට තමයි සීරියස් කරේ. දැන් ඒක කැමති නැද්ද කොහොමද දන්නේ නැහැ. දැන් මේ අවුලෙන් තමයි ඉන්නේ. මටත් කොච්චර වාට කියනවා ගැන දැන් නෑ දැන් මේ මවුලේ. ඔව් නේද? දුකවම මගේ ගගා කියනවා මට කොච්චර වාට. මෙයා මේ ඔයාලත් එක්ක මොන වගේ දේවල්ද කතා කරන්නේ ළමයෝ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් දුකින්ද සතුටින්ද කතා කරන්නේ? ඒ කියන්නේ අපිත් එක්ක කතා කරන එක ඔය වෙලාව හොඳට hina වෙලා හැම වගේ කියන්නේ නිකන්. ඒක නිකන් අවුල් මූඩ් එකේ. ඔව් නේද? මේ ප්‍රශ්න මොකවත් නෑ අපි දන්නවනේ එහෙනම් අපිට කියනවනේ. ඔව්. මට එකක් නෑ අරගෙන ටෙස්ට් එකේ අවුලේ ඉන්නේ. හරිද? මෙයාට වෙලා තියෙන ළමෝ දැන් මෙහෙම ගියොත් එහෙම මෙයාගේ බෙල්ල කාලාම මූට වෙන ගෑණියෙක්ව බඳින්න බැරුව යනවා. මේ බෙල්ලේ සම්පූර්ණයෙන්ම ළමෝ දත් පාරවල් විතරයි. අද පන්තිවල නම් ඕක කියලා මම පන්තිවල නම් ඕක කරන්න. හරි මොකක් හරි බලමුකෝ. ඔව් මේ මම